අපේ ජීවිතේ කීවතාවක් ඒ වගේම වචන කිව්වා. මම මේ ලෝකේ මේ පවුලේ මේ සමාජයේ මේ ජීවිතේ ගොදුරක් කියලා. මම වික්ටිම් කෙනෙක් කියලා. මට ජීවිතේ පාවෙලා. අපි අරුම තරමින් එක් බරක් එහෙම හිතුණ නේද? බොහෝ දෙනා සිතනවා ඔවුන්ගේ ජීවිතේ අනුන්ගේ ආතේ කියලා. හැමදාම හිතනවා මට කීසි බාලයක් නැහැ. මම හැමදාම අසරණයි. ඒ වගේම හැමදාම අසරණ සිතුවිලි වලින් සීත පුරවා ගන්න. මේකටයි victim mindset කියන්නේ. මෙහෙම හිතන්න පටන් ගන්න. මම මගේ ජීවිතේ මගේ ආතේ. මගේ තීරණ මම ගන්නවා. අභියෝග මට බාධා නොවේ. එහෙම හිතන්නේ අභියෝග මට දෙරිදියුණු වීමට අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ හරිම සුන්දර දේශනා කාරණා තියෙනවා. අපේ ජීවිතයට වගකීම යුතු කියන ආපමයි කියලා. ඔබව අසරණ කරන්න ලෝකෙ නෙවෙයි. දෙමාපියෝ නෙවෙයි. ජීවිත නෙවෙයි. ඔබව අසරණ කරන ඔබේ victim mindset විතරයි. මම අත්දැකීමකින් කියන්නේ. victim mindset එක එන් කරලා පස්සේ ඔබේ ජීවිතේ අනිවාර්යයෙන්ම යහපත් වෙයි. empowerment mindset ඔබව ශක්තිමත් කරයි. positive empowerment mindset එක ඉති කාරගමු.